හයාලුවනේ කවුද ඔයාලට ඔන්න ඉතින් අද මම වෙනස්ම විදිහක පුඩින් රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. මේක හදාගන්න අපිට රුලන් තමයි අවශ්‍ය වෙන්නේ. රුලන් වලින් මේ රස පුඩින් එක කොහොමද හදාගන්නේ කියලා අපි බලමු. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියාගෙන සීනි මේස හැඳි 3ක් එකතු කරගෙන සීනි කැරමල් එක හදා ගන්නවා. මේ විදිහට සීනි ටික හොඳින් දිය වුණාට පස්සේ මම ඒකට උණු වතුර මේස හැඳි 2ක් වගේ එකතු කරගෙන මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. දැන් මම පුඩින් එක හදාගන්න ට්‍රේ එකට මේ විදිහට කැරමල් එක එකතු කරගෙන හොඳින් භාජනයෙන් මේ වගේ තවර ගන්නවා. දැන් මම භාජනයක් ලිපේ තියාගෙන ඒකට සීනි ග්‍රෑම් 50ක් සහ රුලන් ග්‍රෑම් 70ක් එකතු කරලා ඒකටම ලුණු කොඩු සල්පයකුත් එකතු කරගෙන මේ විදිහට ටිකක් කලවම් කරගන්නවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තියාගන්න. විනාඩියක් දෙකක් වගේ මේ විදිහට අඩු ගින්දරේ රුලන් ටික බැදගත්තට පස්සේ ඒකට මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500ක් එකතු කරගෙන හොඳින් මේ විදිහට කලවම් කරගන්නවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න. විනාඩි 3ක් වගේ යද්දී මේ මිශ්‍රණය මේ වගේ හොඳින් උක්කු වෙනවා. මේ විදිහට බුබුලු දාගෙන ආවට පස්සේ ලිප ඔෆ් කරලා මිශ්‍රණය පැත්තකින් තියාගන්න. දැන් අපිට අවශ්‍ය වෙනවා බිත්තර දෙකක්. ඒකට මම වැනිලා තේ හැඳි භාගයකට එකතු කරගෙන මේ බිත්තර දෙක හොඳින් විස්ක් කරගන්නවා. බිත්තර දෙකත් මේ විදිහට හොඳින් බීට් කරගත්තට පස්සේ අපි හදාගත්ත රුලන් මිශ්‍රණය මේකට එකතු කරගන්න ඕනේ. මේ වෙලාවේදී රුලන් ටික හොඳටම නිවිලා තියෙන්න ඕනේ. රුලන් ටිකත් එකතු කරගෙන නැවතත් අපි බිත්තර එකත් එක්ක හොඳින් මේ විදිහට කලවම් කරගන්න ඕනේ. මේ විදිහට හොඳින් අපි මිශ්‍රණය කලවම් කරගත්තට පස්සේ අපි කැරමල් එක දාගත්ත භාජනයට අපේ මේ රුලන් මිශ්‍රණය එකතු කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහට මිශ්‍රණය එකතු කරගෙන හොඳින් ෆොයිල් එකකින් කවර් කරගන්න. ඇතුළට වතුර යන්නේ නැති විදිහට ඔයාලට පියනක් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම විනාඩි 35ක් 40ක් වගේ අපේ මේ පුඩින් එක ස්ටීම් කරගන්නවා. මේ තියෙන්නේ මම මේ විදිහට ස්ටීම් කරලා අරගත්ත අපේ රුලන් පුඩින් එක. ඉතින් මේක මේ වෙලාවේදී ගොඩක් රස්නෙයි. මේ වෙලාවේදීම ඔයාලා මේ පුඩින් එක හරවන්න යන්න එපා. හොඳින් නිවෙන්න පැත්තකින් තියාගෙන ඊට පස්සේ මේ විදිහට වටේට බුරුල් කරගෙන අනිත් පැත්ත හරව ගන්න. මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත රස රුලන් පුඩින් එක. දැන් මම මේ වගේ පොඩි කෑල්ලක් කපලා පෙන්නන්නම්. මේක හරිම රස අමුතුම පුඩින් එකක්. ඔයාලත් මේ විදිහට අනිවාර්යෙන්ම හදලා බලන්න. වෙනස්ම විදිහේ රස පුඩින් රෙසිපි එකක් තමයි මේක. ඉතින් මේ තියෙන්නේ රස පුඩින් එක. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.